welcome back to my YouTube channel. අද තියෙන exam එක මට ටිකක් lazy. ඉතින් මං හිතුවා අද ඔයාලට campus tour එකක් ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් ඔය විදිහට තමයි අපේ campus එකට යන පාර තියෙන්නේ. campus එක පේන්නේ මේ විදිහට. ඔන්න ඔය මම යන තිබුණාට ඔය තමයි අපිට ඇතුළට වෙන්න බෑ. අපේ campus එකට එනකොට අපේ පොඩ්ඩක් බලනවා. අපි ID එක ගෙනල්ලාද campus එකට අනුකූල වැඳන් ඇවිල්ලාද ඒ නීති රීති ටිකක් අපේ කැම්පස් එකේ බලනවා ළමයි. ඉතින් ඒව බලලා තමයි අපිව ඇතුළට ගන්න. ඒක නිසා තමයි අපිට මේ පාත් එක අපි මේ යන්න ඕනේ. ඉතින් ඔය පේන බිල්ඩින් එක අපේ IT ඩිපාර්ට්මන්ට් එක. ඒක ඇවිල්ලා IT පැත්තෙන් ඔය මොනවාද software ඒවට තියෙන ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තියෙන faculty එක. ඊට පස්සේ දවම් පැත්තෙන් තියෙන්නේ අපේ ඔඩිටෝරියම් එක. මහ ලොකු එකක් නෙමෙයි. ඉතින් අපේ කැම්පස් එකේ ගොඩක් මේ හෝල්ස් ගත්තොත් එහෙම තියෙන්නේ කැඩට්ස් මරටයිම් කැඩට්ස්ලට. ඒ වුණාට මේ දකුණු පැත්තෙන් පේන බිල්ඩින්ග්ස් වගේ නෝමල් ස්ටුඩන්ට්ස්ලත් ඉගෙන ගන්නවා. ඉතින් විශේෂත්වය තමයි අපේ කැම්පස් එකේ තියෙන බිල්ඩින්ග් වලට දාලා තියෙන නම් ඇවිල්ලා නැව් වල තියෙන නම්. මොකද අපේ කැම්පස් එක ප්‍රසිද්ධ මරිටයිම් පැත්තටනේ ළමයි. ඉතින් ඒක නිසා ඒවටම තමයි ඉතින් ප්‍රසිද්ධ. ඉතින් ඇවිල්ලා ඔය තියෙන අපේ තව එක කැන්ටින් එකක්. අපේ කැන්ටින්ස් 3ක් තියෙනවා. ඔය එක කැන්ටින් එකක් ඔය දකුණු පැත්තෙන් පේන්නේ අපේ ස්ටඩි ඒරියා එක. ඒ වගේම වම් පැත්තෙන් තිබුණේ අපේ තව මේ ඩිපාර්ට්මන්ට් එකක් ඔය මෙරයින් ඉන්ජිනියරින් පැත්තට. ඉතින් ඇවිල්ලා ඔය අපේ තව දකුණු පැත්තෙන් තියෙන්නේ අනිත් අපේ කැන්ටින් එක. එතකොට අපිට කැන්ටින් 3ක් තියෙනවා. ලොකු කැන්ටින් එකම පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ ඔහොම ඉස්සරහට යනකොට ඔය තියෙන බිල්ඩින් එක තමයි අපේ සෙනිත් බිල්ඩින් එක. ඔය දවම් පැත්තෙන් තිබුණේ අපේ ඩිපාර්ට්මන්ට් එක. ඒ කියන්නේ සයන්ස් ෆැකල්ටි ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඔය සෙනිත් බිල්ඩින් එකේ තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලට ලෙක්චර්ස් තියෙන්නේ. කියන්නේ කැම්පස් එකෙන් ගත්තොත් ගොඩක් ස්ටුඩන්ට්ස්ලට මේන මේකේ තමයි ලෙක්චර්ස් තියෙන්නේ. ලෙක්චර් හෝල්ස් අපේ ගත්තොත් තට්ටු 6ක් තියෙනවා. ඒ 6ෙම ඉතින් ලෙක්චර්ස් යනවා ළමයි ඉතින්. ඔයිට අමතරව තව ඉස්සරහට තව එක බිල්ඩිං බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපේ කැම්පස් එකේ ගත්තොත් එක වාහන තියෙනවා ළමයි. ඒ වාහන සාමාන්‍යයෙන් වලට දකින්න හම්බෙන්නේ නැති වාහන. එක තමයි නැවක්. මේක පොඩි නැහැ. සාමාන්‍ය සයිස් නැවක් ළමයි. ඉතින් මේ ඒරියා එකම තියෙන්නේ මරිටයිම් ස්ටුඩන්ට්ස්ලට. ඔය ගොඩක්ම මේ මොනවාද මරිටයිම් එන්ජිනියරින් කියන්නේ අන්න යාලට. ඔය ගිනි නිවන ඒවා වැඩ කරන්නේ කොහොමද? ඕවා මේවට ඉතින් ඔන්න ඔය නැව පාවිච්චි කරනවා ළමයි. ඉතින් ඔය අපේ ඒ සෙනිත් බිල්ඩ් එක පිටිපස්සට පේන විදිහ. ඉතින් මේක ඇත්ත නැවක කොටස් එකතු කරලා තමයි ඔය නැව හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔය සෙනෙත් එකේ පිටිපස්සේ තියෙන්නේ ඔටෝමෝටිව් පැත්තට. කියන්නේ වාහන වලින් ඔය එක වැඩ කිඩ දාන කට්ටියරගේ ඩිපාර්ට්මන්ට් එක තියෙන ඔන්න ඔය කෑල්ලේ. ඉතින් ඔක තමයි පිටිපස්සට පේන විදිය. සාමාන්‍යයෙන් අනිත් කැම්පස් වගේ නෙමෙයි, ටිකක් වෙනස් කියලා ඔයාලට පේනවා ඇති. මේක ටිකක් අර මොකද ෆෝමල් විදියට තමයි අපේ කැම්පස් එකට හදලා තියෙන්නේ. ඊට පස්සේ මං ඔය පෙන්නන පාර ඇවිල්ලා ටිකක් ස්පෙෂල් පාරක්. මොකද කිව්වොත් සිනක් එකට එන ළමෙක් මේ එතන මේ පාරෙන් ෆොටෝ එකක් ගත්තේ නැත්නම් ඇත්තට මේ ළමයා සිනක් එකේ එක්කෙනෙක් නෙමෙයි. මොකද හැමෝම වගේ මේ පාරේ එක ෆොටෝ එකක් හරි අරගෙන තියෙනවා. ඉතින් ඔය පේන්නේ තව එක ඩිපාර්ට්මන්ට් එකක්. ඕකේ මැනේජ්මන්ට්, හොස්පිටැලිටි ඔය වගේ ඩිපාර්ට්මන්ට් ගොඩක් ඕකේ තියෙනවා. ඕකේ ඉස්සරහට යනකොට මම පෙන්නන්නම් ඔය බිල්ඩින් එකේම තියෙන, ඒ කියන්නේ ඔය බිල්ඩින් එකටම අල්ලලා තියෙන තව බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එකේ ඇවිල්ලා ඔය තියෙන මම ඔය පෙන්නන බිල්ඩින් එක. ඕකේ ඔය ෆ්ලෝර් දෙකේම තියෙන්නේ ලැබ්ස්. එකක් බයෝමෙඩිකල් අයට, අනිත් එක කොස්මැටික් කට්ටියට. අපේ ලැබ්ස් තියෙන්නේ මම අර ආය වෙලාවෙ පෙන්නපු ඩිපාර්ට්මන්ට් එකට පිටිපස්සේ දිගට තියෙන්නේ කෙමිස්ට්‍රි ලැබ්ස් ටික. එතකොට ඒවා වෙනම තියෙනවා. මං ඔයාලට දැන් ප්ලේන් එකක කෑල්ලක් පෙන්නනනේ. අන්නේ කෑල්ල ළමයි ඇවිල්ලා මේ කැබින් ක්‍රූ කට්ටියට තියෙන්නේ. දැන් මං ඔය පෙන්නපු එක අපේ කැන්ටින් එක. ඒ වගේම ඊට පස්සේ ඔය පෙන්නන එක ඇවිල්ලා නැව්
පැත්තෙන් යන කටට විශේෂයි. මොකද ඕකට ගියාම අර නැවේ පැද්දෙන එක්ස්පීරියන්ස් එකත් එක්කම ඒකේ තියෙන ඉක්විප්මන්ට් කොහොමද හසුරන්නේ කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමා අපේ කැම්පස් එකේ මේන්ලි තියෙන්නේ. ඉතින් අතට වීඩියෝ එක එච්චරයි. මං හිතනවා ඔයාලට කැම්පස් එකේ තියෙන දේවල් ගැන පොඩි අයිඩියා එකක් එන්නද කියලා. මට සමහර දැන් වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. මොකද කිව්වොත් ඉතින් මේ ටිකක් ක්‍රවුඩඩ් හිටිය කඩ්ඩිය දැන් තැන්වල. ඉතින් අතට ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි බයි.